ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. බලමුද ඉක්මනින් රසට රයිස් කුකර් එකේ පරිප්පුවක් හදාගන්න කොහොමද කියලා. ඔයාලට විශේෂයෙන් කියන්න ඕනේ මේකට පොල් කිරි එකතු කරන්නේ නැහැ. එහෙනම් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මෙතන මම පරිප්පු ග්‍රෑම් 100ක් විතර අරගෙන තියෙනවා. ඒකට මුලින්ම මිරිස් කුඩු තේ හැන්දක්, කහ කුඩු තේ හැඳි 4න් එකක්, 3-5 තේ හැඳි 4න් එකක් දාගෙන ඊට පස්සේ ඒකට මම එකතු කරන්නේ ලුණු ගෙඩියකින් භාගයකුයි, අමමිරිස් කරලකුයි, කරපිංචායි රම්පේ. ඉතින් මේ ටික එකතු කරගෙන ඔයාලට පුළුවන් පරිප්පු ටික වැහෙන ප්‍රමාණයට වතුර දාලා මේක රයිස් කුකර් එකේ හොඳට උයා ගන්න. මේ විදිහට හොඳට පරිප්පු ටික තැම්බීගෙන එනකොට ඔයාලට පුළුවන් පරිප්පු ටික වෙන භාජනයකට අයින් කරලා දාගන්න. ඊට පස්සේ අපි දැන් මේ ටෙම්පරාදුව තමයි දාගන්න යන්නේ. ඉතින් මම මේකත් රයිස් කුකර් එකෙන්මයි කරගන්නේ. රයිස් කුකර් එකට තෙල් මේස හැන්දක් විතර දාලා ඒකට ඔයා මුලින්ම අබ ටිකක් දාගන්න ඕනේ. අබ ටික හොඳට පුපුරන් එනකොට මම මේ එකතු කරන්නේ වේලිච්ච මිරිස් කරල් 2ක්, එතකොට සුදු ලුණු ගෙඩි 3ක් විතර, ලුණු ගෙඩියකින් භාගයකුයි, කරපිංචායි. ඉතින් මෙතනදී ඔයා සුදු ලුණු ටිකක් වැඩිපුර දාගන්නව නම් මේ පරිප්පු එක හරිම රසයි, හරිම සුවඳයි. මේ ටික ටෙම්පරාදු වෙද්දි ගොඩාක් සුවඳක් එනවා, මුල කුස්සියම සුවඳයි. ඉතින් මේ ටික මේ විදිහට හොඳට ටෙම්පරාදු වෙනකොට මම මේකට ආපහු මිරිස් කුඩු තේ හැඳි භාගයක් විතර එකතු කරගන්නවා. ඉතින් ඔයා වැඩි සැර කන්න කැමති නැත්නම් මේක එකතු කරගන්න නැතුව ඉන්නත් පුළුවන්. ඒ වුණාට මේකත් එකතු කරගත්තම පරිප්පුට හොඳ පාටක් එනවා. ඒ වගේම හොඳ රසයකුත් එනවා. ඉතින් මම මිරිස් ටිකත් එකතු කරගෙන ආපහු තෙල් එක්ක මේ ටික ඔක්කොම ටෙම්පරාදු වෙන්න තියලා අපි අර උයාගත්ත පරිප්පු ටික මේ වෙලාවේදී එකතු කරගන්නවා. ඊට පස්සේ පරිප්පු ටික එකතු කරලා මේකත් එක්ක හොඳට කලවම් කරලා ලුණු ඔයාගේ රස අනුව දාගන්න. ඉතින් මේක හරියම ලේසි රෙසිපි එකක්. රයිස් කුකර් එකේ හදන නිසා ඔයාලට පරක්කු වෙලා නැගිටින දවසට රෑට පාන් කන්න, බත් කන්න මේ පරිප්පු එක හරිම රසයි. ඉතින් මම මේක අනිවාර්යෙන් හදලා බලන්න. ඒ වගේම ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු.